ඔය පුතාගේ ස්ලිපර් අයියානේ කොහොමද ඉතින් අද අප්‍රේල් 2 වෙනිදා අපි ඉතින් මේ ගාලු ගෙහිලා ඉන්නේ. ඉතින් අවුරුද්දකට කලින් අපි ගියේ අම්මලාට ඉතින් අවුරුද්දට නෑගම් යන්න අපි නැති නිසා දැන් ඉතින් අපි නෑගම් යන්න තමයි මේ යන්නේ. අපි තලාවේ පුංචි අම්මලාගේ ගෙදර තමයි මේ යන්නේ. තේවත්තම් මැදින් තමයි යන්නේ. එයාලගේ පාර නම් ඉස්සරහින් තියෙනවා. ඒ පාරේ යන්න අමාරුයි කියලා අපි මේ පිටිපස්සෙන් තමයි යන්නේ. බලන්නකො ලස්සනේ පැත්ත. මේ පැත්තටත් මේ දවස්වල නම් වහින්නේ නැහැ. ඒ නිසා මේ රස්නේ නම් වැඩි. ඉතින් ෂූටික්ගේ සියලුම බඩු මුට්ටු ටිකත් අරගෙන අපි දැන් මේ පුංචි අම්මලාගේ ගෙදර තමයි ඔය ආවේ. බලන්නකෝ අපිව කවුද පිළිගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ගොඩ කාලයකට පස්සේ තමයි මේ පුංචි අම්මලාගේ ගෙදරට යන්නේ. මාස 9කට විතර පස්සේ ෂූටික්ට දැන් පොඩ්ඩක් තේරෙනවනේ. තේරෙන වයසදී ඔය ෆස්ට් ටයිම් තමයි යන්නේ. ඉතින් මේ ෂූටික් දැන් නැන්දත් එක්ක ඉන්නවා. දවසින් විතර එයා එකතු වුණා මේ අත්තම්මටයි නැන්දටයි. අපි පුංචි අම්මට කලින් එනවයි කියලා කෝල් කරලා ආවේ. අපි පුංචි අම්මලාගේ ගෙදරට යනකොටත් 11:00 විතර ඇති. මොකද ෂූටික් කියලා ඇස්ති කරගෙන යනකොට පරක්කු වුණා. ඉතින් ඔය ඉස්සරහ පැත්තේ තමයි පුංචි අම්මලාගේ තියෙන්නේ. බලන්නකෝ අපේ පුංචි අම්මමයි බාප්පවයි. පුංචි අම්මයි බාප්පයි හරිම හොඳයි. බාප්පා නම් ආයි කියන්න දෙයක් නැහැ. හරිම හොඳ මිනිස්සෙක්. ඉතින් මේ ෂූටික් ගියපු ගමන් එයා කැන්තුන් චේන්ජ් කරා රස්නේ යෙහෙත්. ඉතින් ඔය බලන්නකො කරන වැඩ. දැන් ඉතින් වැල්ලිම තමයි ඉන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ මේ බාප්පා ඔය තැඹිලි කඩලා අපිට. ඉතින් තැඹිලි බොන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. චූටි බබාලටත් මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක කුරුම්බා තැඹිලි වගේ දේවල් ගොඩක් ගුණයි. ඉතින් මම චූටික්ටත් දෙන්න පුළුවන් නිසා තැඹිලි බොමුයි කියලා කිව්වා. තේ කපනවා? තේ කපන් පී මූ මලි. මේක කපන්න. ඈ? තේ කපන එකත්. ඇති ඒක ගන්නෑ. ඒක එළියට ගන්න නෑනේ. රජ වලට ගන්න නෑ. ඒක කපන්න දෙකට. අර වතුර පොල්පතේ අනේ මේක ඩ්‍රයිවර් දාන්න වෙනවද නෑ ඒක ඉතින් මේ බාප්පා තැඹිලි කපලා වතුර ටික මේ වෙනම ජෝකුවකට දාලා තිබ්බේ. ඔය බලන්නකො ෂූටික්කි තැඹිලි වීදුරුවම ෂූටික්කි තමයි බොන්නේ. එයාටත් තිබහා ඇතේ මේ ගාල්ල කියලා නෑ. මේ පැත්තත් මේ දවස්වල මාරම රස්නේ. මේ ඉතින් ෂූටික්කෙත් ඒක බීගෙන ගියා. ඉතින් දැන් ඔය අපේ මහත්තයයි බාප්පයි පිහියක් ගැන මේ කතා බලන්නකො. මං ඊයේ පෙරේද ගෙන පිහියක් 4000. මන්නේ. මෙච්චර විතර ලොකු මන්නේ අර. මේක පිහියක් ගත්තා 1350. තැඹිලි පොඩ අඹ තේ කපනේ ඒක දෙන්නේ ඒක තමයි ඒක හංගේ ඒක රත්තරන් වගේ කියලා පාවිච්චියනේ මම විතරක් තැඹිලි වතුර විතර බීලා හරියන්නේ නැහැ නේ යාළුවනේ. වෑවර ටිකක් කන්න එපා. ඉතින් ෂූටික් නම් වෑවර කෑවේ නැහැ. මම නම් වෑවර ටිකක් කෑවා. මේ හරි රසයි ඒ තැඹිලි පායන නිසාද මන්ද මේ හරිම රසයි. ඉතින් ඊට පස්සේ අපි දැන් වෑවරත් කාලා පොඩ්ඩක් වටේ පිටේ තියෙන ගඩා ගෙඩි ටික දිහා තමයි ඇහ ගහන්නේ. මොකද පුංචි අම්මලා ගෙදර ආවොත් අනිවාර්යයෙන්ම ජමනාරං මැංගෝස් විල්ලුද ආම්බ එක එක ඒවා තියෙනවා. ඉතින් ෂූටික්කින් නිදාගත්තා. මේ ෂූටික්කින් නිදාගත්තට පස්සේ මේ අපි ඔය දැන් එළියට වෙලා කට්ටිය කතා කර ඉන්නවා. එතුලින්නත් බෑ රස්නේ. ෂූටික් කිව්වා නම් නෑවුවා මම ටැප් එකෙන් මේ හැබැයි වතුර නම් සීතලම සීතලයි. ඔය බලන්නකෝ. ඔයාලට මේ පෙන්වන්නද විල්ලුද ගහක්. මං හිතන්නේ ගාල්ලේ අය නම් ඉතින් දන්නවා. අනිත් අය මං හිතන්නේ අපේ වයඹ පළාතේ අය නම් මේක දැකලත් නැතුව ඇති. මොකද මේ අපේ පැත්තේ නම් නෑ මම නම් දැකලා තිබ්බේවත් නැහැ. එහෙ ගියාට පස්සේ තමයි ඒක දැක්කේ. එහෙ අය නම් බාප්පලා නම් කියන්නේ ලංකා ඇපල් කියලාත් කියනවා. මට නම් මේ පළතුර එච්චර සෙට් වෙන්නේ නැහැ. හැබැයි අපේ අම්මලා හරි මේ කැමතියි. අම්මලාට රසයිලු මේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඈතින් තැඹිලි පාට පුංචි ගෙඩියක්.
මේ විල්ලුද තමයි ඒ. විල්ලුද කියලා කියනවා ලංකාවේ ඇපල් කියලා කියනවා. ඇපල් ගෙඩිය වගේ අර මේ පොඩ්ඩක් උඩින් බූවක් වගේ එකක් තියෙනවා. බලන්නකෝ මේ මහත්තයා අපේ මහත්තයා තමයි ඕක රෙකෝඩ් කරේ. මේ ඔයාලට ලස්සනට පෙන්නයි වීඩියෝ එක. මේ එච්චර ලොකුවට මේ පාර විල්ලුද හැදිලා නැහැ. කාලයක් අපි වෙනකොට නම් මේ විල්ලුද ගහ යට සෑහෙන විල්ලුද තිබ්බා. අර තියෙන්නේ වලට පේනවද? ඒ ගෙඩිය මේ ඇපල් ගෙඩිය වගේමයි. මේ පොඩ්ඩක් අර ඇපල් ගෙඩියට ගෙඩිය බූවක් උඩින් නැහැනේ. හැබැයි මේකේ චූටි බූවක් වගේ එකක් තියෙනවා. ඒක මේ පොත් ඇරලා කන්න තියෙන්නේ. මේ කට්ටියන රසයි කියලා කනවා. ඉතින් මං ආසම් පළතුරක් තමයි ඔයාලට දැන් ඔය පෙන්නන්නේ. මැංගෝස්. මේ සැරේ යනකොට බාප්පලාගේ ගහේ මැංගෝස් තාම ගැට. ඔයාලට පේනවද අර චූටි ගෙඩි පේනවද? තාම හැදිලා නැහැ. ගිය අවුරුද්දේ අපි මැයිවල වගේ ගියේ. එතකොට නම් මැංගෝස් ගහේ පිරීලා තිබ්බා. අර තියෙන්නේ. තාම මැංගෝස් ගැටේ නිසා මෙදා සැරේ අපිට මැංගෝස් කන්න නම් බැරුව ගියා. ඉතින් බාප්පලාගේ ගෙදර මේ පළතුරු වලින් නම් කිසිම අඩුවක් නැහැ. අපි එනකොටත් ඉතින් පුංචි උයලා තිබ්බේ මේ බලන්නකෝ. රතු කැකුළු බත් උයලා, චිකන් හදලා, පපඩම් බැදලා, පරිප්පු උයලා මේ ටෙම්පරාදු කරලා තිබ්බා. ඉතින් මේ හරිම රසට තිබ්බා කෑම ටිකක්. පුංචි බාප්පයි අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තිබ්බා. ඉතින් අපි දැන් කෑම කාලා ෂූටික්කි දොයල හැරියට පස්සේ මායි ෂූටික්කි එළියට ආවා. පේනවනේ ෂූටික්කි හිනාව. පුතා යා ඉස්සෙල්ලා යා අම්ම එනවා. ෂූටික්කිත් ඉතින් කොහේ හරි කමන්නේ ඇවිදින්න තියෙනවා නම් ඔන්න යනවා ඉස්සර වෙලා දන්නවා වගේ. ඉතින් මම ඔයාලට තව දෙයක් පෙන්නන්න තමයි මම මේ යන්නේ. මේ පැත්තේ කිතුල් හකුරු කිතුල් පැණි එහෙම තියෙනවා. ඒ බාප්පලාගේ ගෙදර ඉස්සරහා ගානෙත් කිතුල් මලක් වලට පේනව නේද? ඒකෙදි දැන් කිතුල් මදිනවා මං හිතන්නේ. විස්තරේ නම් බාප්පා ගන්න බැරුව ගියා. ඔය මේ වැටක් මොනවද? ඉනි මගක් එහෙම දාලා තියෙන ගහට නගින්න. ඉතින් ඊට පස්සේ අපි ඒකත් බලලා පොඩ්ඩක් කතා කර කර ඉඳලා බාප්පා නම් කලින්ම ගියා. බාප්පට අපි කලින්ම කතා කරා. ඊට පස්සේ ඉතින් දැන් අපි ඔය ගෙදර යන්න කියලා තමයි හදන්නේ. ෂූටික්කි සාදු කියනවා අත්තම්මට. ඉතින් අපිත් පුංචි අම්මලාට කතා කරලා තව රතු නැන්දලා ගෙදර යන්න තියෙනවා. එහෙත් ගිහිල්ලාම ගෙදර යන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් බලන්නකො අපි එනකොට ගෙනාවු බඩු වලට වඩා සෑහෙන බඩු ගොඩක් පුංචි අම්මලාගේ ගෙදරින් අපි අරන් යනවා දැන්. බාප්පා ඉතින් තියෙන සේරම පළතුරු ටික කඩලා එළවලු තියෙනවා. එලා මේ වගා කරලා තියෙනවා. ඒවත් කඩලා අපිට ඉතින් දුන්නා. අම්මා කුරුඳු දරමිටියකුත් ගත්තා. ඉතින් ඔය සේරම ටිකත් අරගෙන ඉතින් පුංචි අම්මලාට බයි කියන්න තමයි අපි දැන් මේ යන්නේ. බයි. බයි කියන්නකෝ. ඉතින් ඊට පස්සේ රතුරෙන්දලා ගෙදර යනවා නම් රෙකෝඩ් කරගන්න බැරුව ගියා. හරි මහන්සි. ඔය ගියාට පස්සේ ෂූටික්කි ඒ පුතාගේ බයික් එක අරගෙන පදිනවා තමයි ඔය දකින්නේ. උතන ඔය වාඩි වෙලා ඉන්නේ රතු නැන්දායි. රතු නැන්දාගේ චූටි මුණුබුරයි. ඉතින් රතු නැන්දලා ගෙදර චූටි වෙලාවක් ඉඳලා කතා කරලා අපි ගෙදර ආවා. ඉතින් මගේ වීඩියෝස් එක එකතු වෙලා ඉන්නවා හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුතෙන් කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝටම thank you. ඉතින් දිගට මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තෙරුවන් සරණයි.